හායි මම රොෂාන් ඩෑලින්. අපි අද කතා කරමු ක්‍රෙඩිට් කාඩ් ගැන. ක්‍රෙඩිට් කාඩ් එකකින් ගොඩ යනවද? ක්‍රෙඩිට් කාඩ් එකකින් අනාථ වෙනවද? සමාජය වට ඇහිලා ඇති මම ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තා. ආයේ ඒක ගිනි පොලිය. මම ක්‍රෙඩිට් කාඩ් එකෙන් අනාථ වුණා. ආයේ නිකන් දුන්නත් මට ක්‍රෙඩිට් කාඩ් එපා. මම හොඳටම කෙලව ගත්ත ක්‍රෙඩිට් කාඩ් එකේ. අන්න ඔය වගේ සමාජයේ විවිධ මත ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරපු අයගෙන් උගලන්ට ඇහිලා ඇති. අපි අද කතා කරමු effectively කොහොමද ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරන්න කියලා. පෙබරවාරි මාසේ 3 වෙනිදා මම මගේ ක්‍රෙඩිට් කාඩ් එකේ පේමන්ට් එක කළා. ක්‍රෙඩිට් කාඩ් එකේ අපි කියනවා බිලිං සර්කල් එකක් තියෙනවා කියලා. ඒ බිලිං සර්කල් එක මගේ තියෙන්නේ දෙසැම්බර් මාසේ 9 වෙනිදා ඉඳලා ජනවාරි මාසේ 9 වෙනිදා වෙනකම්. උදාහරණයක් විදිහට දෙසැම්බර් මාසේ 10 වෙනිදා ගත්ත පර්චේස් එක මිලදී ගැනීමකට මම පේමන්ට් එක කරන්නේ පෙබරවාරි මාසේ 3. කැලෙන්ඩරේ දින හැදුවොත් දෙසැම්බර් 10 ඉඳලා පෙබරවාරි 3ට හරියටම දින 54ක් තියෙනවා. දින 54කින් තමයි මම ගත්ත පර්චේස් එක සෙටල් කරන්නේ. උදාහරණයක් විදිහට හිතන්න. ඔයා ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරනවා උදාහරණයකට බයිසිකලයක ලීස් එකක් ගෙවන්න විතරක්. එහෙම නැති වුණොත් කාර් එකේ ලීස් එකක් ගෙවන්න. එහෙමත් නැති වුණොත් maybe housing loan එකක monthly installment එක ගෙවන්න ඒ credit card එක පාවිච්චි කරනවා කියලා. ඔයාට ඒ lease එක ගෙවන්න හෝ housing loan එක ගෙවන්න තියෙන්නේ හැම මාසෙම 10 වෙනිදා කියලා හිතන්න. අදාළ credit card එකෙන් ඒ අදාළ installment එක අපි ගෙවනවා 10 වෙනිදා. නමුත් ඔයා settlement එක කරන්නේ ඊළඟ මාසේ 3 වෙනිදා. ඊළඟ මාසේ නෙමෙයි මාස දෙකකට පස්සේ දින 54කට පස්සේ හම්බ වෙන 3 වෙනිදාවක හෝ 4 වෙනිදාවක තමයි ඔයාලට ගෙවීම සිද්ධ කරන්න හම්බ වෙන්නේ. ඒ කියන්නේ මාසික පඩියක් ගන්න සේවකයෙක් වෙන්න පුළුවන්, මේබි බිස්නස් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. මාසික පඩියක් ගන්න සේවකයෙක් මාස දෙකක සැලරි එක ගත්තට පස්සේ තමයි කාඩ් එකේ සෙටල්මන්ට් එක ඔයාට කරන්න වෙන්නේ. ඒ කියන්නේ දවස් 54ක දවස් 55කට පස්සේ. සේල්ස් කරන කෙනෙක් කියලා හිතන්නකෝ. එයාට මාස දෙකක කමිෂන් එක සැලරි එක ප්ලස් කමිෂන් එක ගත්තට පස්සේ ඔපචුනිටි එකක් හම්බ වෙනවා ක්‍රෙඩිට් කාඩ් එකේ සෙටල්මන්ට් එක කරන්න. අදාළ බයිසිකලේ ලීස් එක වෙන්න පුළුවන්, කාර් එකේ ලීස් එක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ගෙදර ලෝන් එක වෙන්න පුළුවන්. ක්‍රෙඩිට් කාඩ් එකේ තියෙන කාගේ සල්ලිද? මගේ සල්ලි නෙමෙයි. මගේ නමට කාඩ් එක තිබුණාට සල්ලි වල ඇබ්සලියුට් ඕනර්ෂිප් එක තියෙන්නේ බැංකුවට. ඒතර මම පාවිච්චි කරන්නේ බැංකුවේ සල්ලි වලින් මගේ අවශ්‍යතාවයේ තියෙන බයිසිකලේ හෝ කාර් එකේ එහෙම නැත්නම් ගෙදර ලෝන් එක මාසික වාරිකේ මම සෙටල් කරන්නේ බැංකුවේ සල්ලි වලින්. මගේ සල්ලි වලින් නෙමෙයි. මට බැංකුව විසින් මට පඩි දෙකක් ගත්තට පස්සේ මගේ සෙටල්මන්ට් එක එක සැරයක් බැංකුවට ගෙවන්න මට අවස්ථාවක් දීලා තියෙනවා බැංකුව විසින්. සෝ ඔන්න ඕක තමයි අපි ගන්න ඕන හිඩන් මාස්ටර් පොයින්ට් එක මේ ක්‍රෙඩිට් කාඩ් එක ඇතුලේ තියෙන. අපි ඔක වැරදියට පාවිච්චි කරොත් අපිට සිද්ධ වෙනවා අහස උසට තියෙන ඉන්ට්‍රස්ට් එහෙම නැත්නම් පොලිය ගෙවන්න මේ ක්‍රෙඩිට් කාඩ් වලට. ක්‍රෙඩිට් කාඩ් එකේ පොඩි ට්‍රැප් එකකට අපි අහු වෙනවා. ක්‍රෙඩිට් කාඩ් එක ගෙවන්න ඔන්න මෙන්න සතියක් එකමාරක් තියලා අපිට මැසේජ් එකක් හම්බ වෙනවා. මිනිමම් පේමන්ට් එක මෙච්චරයි කියලා දාන්න. අන්න අපි ඔය මිනිමම් පේමන්ට් කියන ට්‍රැප් එකට අහු වෙලා අපි මිනිමම් පේමන්ට් එක කරලා අත පිහදාගෙන හිටියොත් අපිට මාසෙට තියෙන අවසාන මුදලට ලොකු පොලියක් අපි ඔය කියන්නේ ගිනි පොලියක් බැංකුව විසින් අපේ ගෙවන්න තියෙන ගාණට එකතු කරනවා. ඒක මේ 125ක් වෙන්න පුළුවන්, 130ක් වෙන්න පුළුවන්, 140ක් වෙන්න පුළුවන්. ඒක බැංකුව අනුව වෙනස් වෙලා ලොකු ඉන්ට්‍රස්ට් එකක් අපිට ගෙවන්න වෙනවා. අපිට බැංකුවගේ ස්ථාවර තැන්පතුවක් දාලා තිබ්බම අපිට ඉන්ට්‍රස්ට් එක හම්බ වෙනවා වගේ බැංකුවේ සල්ලි අපි අපේ අවශ්‍යතාවයන් වලට යූස් කරපුවම බැංකුවත් ඉන්ට්‍රස්ට් එකක් ගන්නවා. අපේ අදාළ බිලින් සර්කල් එක ඇතුලේ පාවිච්චි කරලා හරියට පේ මාස්ටර් කෙනෙක් වුණොත්, හරි ඩිසිප්ලින් එකක් මේ ක්‍රෙඩිට් කාඩ් එකට දැම්මොත් අපිට ලේසියෙන් අපේ අර ෆයිනෑන්ෂල් ස්ට්‍රෙස් එක මිනිමයිස් කරන්න පුළුවන්. අපි හරි පේ මාස්ටර් කෙනෙක් වෙන්නේ නැතුව අර බිලින් සර්කල් එක හරියට පාවිච්චි කරන්නේ නැතුව ගියොත් අපිට ෆයිනෑන්ෂල් ස්ට්‍රෙස් එක වැඩි කරගන්නත් පුළුවන්. ඒ වගේම අපේ ඉන්ට්‍රස්ට් එකත් අපිට වැඩි කරගන්න පුළුවන්. ඔය දේම ඇප්ලයි කරන්න පුළුවන් ගෙදරක එදිනෙදා
අපි කියන්නේ shopping maybe අපි තියනවා මේ සුපිරි වෙළඳ තැන් තියෙනවා අපිට මාසෙ ගෙදරට අවශ්‍ය කරන බඩු ටික අපි ගන්නවා ගිහිල්ලා වීක්ලි ගන්නවා සමහරක් අය මාසපතා ගන්නවා සමහරක් අය සති දෙපාරකට සැරයක් අවශ්‍ය කරන අපි ඔය වියලි ද්‍රව්‍ය ගන්න පුළුවන්. ඒකෙදි ක්‍රෙඩිට් කාඩ් වලින් හම්බ වෙනවා බෙනිෆිට්ස්. සමහර ක්‍රෙඩිට් කාඩ් වලින් 130ක් හම්බ වෙනවා 125ක් හම්බ වෙනවා මේබි සමහරක 120යි 115 ඔය විදිහට ගෙවනවට එක එක දවස්වල සතියේ දිනවලට සතිය අන්තයට අදාළ ක්‍රෙඩිට් කාඩ් බෙනිෆිට්ස් වාට හම්බ වෙනවා මේ සුපිරි වෙළඳ සැල් වලින්. ඒකත් වාට යූස් කරොත් හරියට කළමනාකරණය කරලා එතන 30% එකක් 25% එකක් maybe 20% එකක් ඒ මිලදී ගන්න බඩු වල සේවිං එකක් කරගන්න පුළුවන්. එතනදී ආපහු අර මම කලින් කිව්වා වගේ ඔයාලට දින 55ක් 54ක් 53ක් දින 40ක් ඔය විදිහට අර වගේ බිලින් සර්කල් එක හරියට රේට් කරොත් පේමන්ට් එක කරන්න පුළුවන් ඔපචුනිටි එනවා. එතකොට අපි සුපිරි වෙළඳ සැලෙන් 120ක maybe 115ක අපි බෙනිෆිට් එකකුත් අරගෙන අපි අර මාසෙට සැලරි එකක් ගන්නවා කෙනෙක්ට මාස දෙකකට සැලරි හම්බුනාට පස්සේ තමයි අපි අර සුපිරි වෙළඳ සංකීර්ණයෙන් ගත්ත බඩු වලට පේමන්ට් එක ගෙවන්නේ. එතනදී අපි එක්ස්ට්‍රා බෙනිෆිට් එකකුත් අරන් තියෙනවා 125ක 120ක එක්ස්ට්‍රා බෙනිෆිට් එකකුත් අරගෙන අපි දවස් 55කින් maybe මාස දෙකක් පඩි ගත්තට පස්සේ එක මාසෙක සෙටල්මන්ට් එකක් කරන්න යනවා. අන්න ඕක අපි හරියට ඩිසිප්ලින් එකක් ඇතුළේ මේ ක්‍රෙඩිට් කාඩ් එක කළමනාකරණය කරගත්තොත් අපිට අර ෆයිනෑන්ෂල් ස්ට්‍රෙස් එක අඩු කරගන්න පුළුවන්. මගේ සල්ලි වලින් නෙමෙයි බැංකුවේ සල්ලි වලින් මගේ ෆයිනෑන්ෂල් ස්ට්‍රෙස් එක අපිට මිනිමයිස් කරගන්න පුළුවන්.